ඔයා මිගින්ගෝ දූපත ගැන අහලා තියෙනවද? ෆ්ලෙමින්ගෝ දූපත ගැන නම් අහලා නැහැ. ෆ්ලෙමින්ගෝ නෙමෙයි යන්නේ මිගින්ගෝ දූපත. නෑනේ. මිගින්ගෝ දූපත තියෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ වික්ටෝරියා විලේ. ඒක මීටර් 2000ක විතර කුඩා පාෂාණමය දූපතක්. ඉතින් ඒක තමයිලු ලෝකේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේකේ තියෙන සීමිත ඉඩකඩ ප්‍රමාණයක් වුණාට 500ක් විතර මිනිස්සු මේ දූපතේ ජීවත් වෙනවලු අනේ. උපරිමම ලකුණක් නේ. මේ දූපතේ තියෙන උපාය මාර්ගික පිහිටීම, එතකොට දීවර සම්පත්වල සුලභතාවය නිසා මේ දූපත කෙන්යාව සහ උගන්ඩාව අතර මතභේදයටත් තුඩු දීලාලු තියෙන්නේ. ඒගොල්ලන්ට අයිති කරගන්න. ඕක ඉතින් මතකයට ඇවිල්ලා හරියන්නේ නෑනේ. මතකයට නෙවෙයි යන්නේ මතභේදයට. මේ දූපත කොච්චර කුඩා ප්‍රමාණයේ දූපතක් වුණත් මේ තියෙන අස්තිර ජීවන තත්වයන් මගහරව ගන්න මිගින්ගෝ දූපත කියලා කියන්නේ ඒ කලාපයේම තියෙන මසුන් නැල්ලීම සඳහා වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් කියලා තමයි හැමෝම කියනවා කියන්නේ. ඔයාට කියන්න මේ මිගින්ගෝ දූපතේ තියෙන විශේෂම කරුණ තමයි ඒකේ තියෙන මේ කුඩා ප්‍රමාණය. කෙන්යාව සහ උගන්ඩාව අතර ආරවුල තියෙද්දි දිවයිනේ මත්පැන්හල්, රූපලාවන්‍යාගාර, හෝටල්, පොලිස් ස්ථානයක් ඒ හැමදේමත් මේ දූපත ඇතුලේ තියනවලු අනේ. ඔයාට කියන්න මේ සේරම ටික පාපන්දු පිටියකට වඩා කුඩා ඉඩක පිහිටලා තියෙන එක තමයි ලෝක පුදුම කියන්නේ. හරි ඉතින් අනේ මේ මුතු ඇටේ කොච්චර දේවල් තියෙනවද? හරි ඉතින් මුතු ඇටේ කිව්වට මේක ලොකුයිනේ. ඒ උනාට කියන්නේ මුතු ඇටේනේ. අනේ මේ අපිලාගේ මෝර්නිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.